උගුල් වීරවන්තන මැතිතුමනි ඔබතුමාට බොහොමත් ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් ගෞරව කරනවා. පොතෙල් මහන්සිලු රැල්වීමේ අවස්ථාවට එක්වන්නට ඔබතුමාට ගෞරවයෙන් ගෞරව කරනවා. ඔබේ අපේ වතාවන පොලිස් ස්ථානයේ මංගල සම්බන්ධතා කරලාලු මොකද අවශ්‍යම මැතිතුමනි ඔබතුමාට බොහොම ගෞරවයෙන් සෙනෙහසින් ගෞරව කරනවා. පොතෙල් මහන්සිලු श्री सोमानंद तिरुवेणी नियोज्य बलवेनाधिपति राजकीय पंडित अवसराय ओबिटिगम सुमनंद अपे गौरवनीय लोकहांदुरन महंसे प्रधान महासंघरत्ने गरु विधुहल्पतिතුමන් වෙනුවෙන් පිරිත් සජ්ජායනයේ සිදු කරමින් පිරිත් දෝල් පළදවීම සඳහා බොහොමත් ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කරනවා. පන්සිල් සමාදන් වෙන්නට නමස්කාරය කියමු. शरणं गच्छामि
ඒ වගේම බොහෝ පිරිසක් මම දැක්ක කම්පණයටපත් වෙලා ඉන්නවා. සමහර අයගේ මෙත් අද රැඳිලා තිබුණේ කඳුළු. මේ උත්සවයේ විශේෂී භාවය තමයි අද විශ්නදුම් කණ්ඩායම අපේ නිසංග කලායතනයේ දරුවෝ 30. මේ දරුවෝ 30ම බුදුහල්පුතුමාගේ ආදී ශිෂ්‍යයෝ. විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි MNP ගුණතිලක මැතිණියනි ඔබතුමියට ආදිත මුස්තාවන අපගේ විදුහල්පතිතුමනි වෙනදාට ඔබතුමන් විසින් කරන ලබන කාර්ය අද දින මාහට කරන්නට ඔබතුමන්ගෙන් හා පවුලේ සියලු දෙනාගෙන් මාවට පතනවා. මෙම වසර 16 තුලම පාසලේ සේවය කරමින් වාසා යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වූ ආකාරයේ සියසින් ලුටු ආචාර්ය මණ්ඩලයේ දැනට සිටින එකම උද්ඝාටක සමා ඔබතුමන් රාජකාරිය අභිභවා යන්නට මේ ඉස්සා හොඳින් දන්නායි. එවැනි විදුහල්පති පෞරුෂයා අගයන්නට අපහා එක්වූ සෑම නැවත ඉතාමත් ආදරයෙන් සෙනෙහසින් පිළිගනිමින් මා පිළිගන්නේ කතාව සහ ආරම්භ පැහැදිලි කිරීම අවසන් කරනවා. ආදරයෙන් ඔබතුමාට ආරාධනා කරනවා. විදුහල්පතිතුමා වෙනුවෙන් එක වචනයක් ප්‍රකාශ කරලා ඔබතුමාගේ ස්වර්ගතුම් ඉදිරිපත් කරලා මේ අවස්ථාවේ නික්මයන් අවස්ථාව සැලසෙනවා. අපි හොඳ අත්වලසන්නාදයක් ලබා දෙන කෘතවේදීත්වය වෙනුවෙන් දරුවන්ගේ සංගරසන අවස්ථාව දරුවන්ගේ ඔබතුමාගෙන් තමයි මම අද ස්ථානට ආවේ. අපි තමයි කාර්ය බහුල සත්‍යයක් අපිට ආවලා තියෙන්නේ. ඒ නිසා ඔබගේ අනාගතයේ සාර්ථකව ප්‍රාර්ථනා කරන ඔබට අවශ්‍ය ඕනම දෙයකදී මට කතා කරන්න මම ඔයාලට ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි. ගරු විදුහල්පතිතුමා වෙනුවෙන් සිදු කරනු ලබන පිළිගැනීමේ උපහාර ගීතය තමයි අපි ගමන් කරන්නේ. 4-5 ශ්‍රේණි වල ආදරණීය දූ දරුවන් උපහාර ගීතය ගායනා කරන රසුදානමින් සිටිනවා. Bye.
නියෝජනය කරමින් ඔබතුමා වෙනුවෙන් අප සියලු දෙනා නියෝජනය කරමින් උපහාර දක්වන්නට පුදවේදී කියලා කරන්නේ අංගමල් සේනාධිකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පුවන්හදේ ශ්‍රී සෝමානන්ද පිරිවෙනෙහි නියෝජ්‍ය පදවියේ අධිපති අවසරයි ඕවිතිගම සුබනන්ද අපේ නායක හමුදුරන් වහන්සේට නමස්කාර පූර්වක ආරාධනා කරන වේදිකාවට අප නියෝජනය කරමින් අපේ පුරවරය බබලු ඒ ආදරණීය නිසා ඒ ආදරණීය නායකයා වෙනුවෙන් සිදු කරන ආමන්ත්‍රණය සිදු කරන්නට අද දවසේ මේ උත්සව සභාවේ ප්‍රධාන ආරාධිතයා වන මේ විද්‍යාලයේහි විදුහල්පතිතුමා උපුල් වීරවර්ධන මැතිතුමන් ප්‍රධාන සම්භාවනීය අමුත්තනේ මේ සංස්කෘත භාෂාවේ තියෙනවා හරි ලස්සන ශ්ලෝකයක්. ශෛලේ ශෛලේෂු මාණික්‍යං මෞක්තිකං ගජේ ගජේ සාධවෝ නහි සර්වත්‍ර චන්දනං ච වනේ වනේ කිය. මම හරි ආස කරන ශ්ලෝකයක් මේක. හැබැයි මේක හැම තැනකටම ඇඩ් කරගන්න බෑ. ශෛලේ ශෛලේෂු මාණික්‍යං අපිට ඕන තරම් මේ මහ පොළොවේ ගල් කැට හම්බ වෙනවා. හැබැයි මැණික් කැට ඔය අතර හරි කලාතුරකින් තමයි තියෙන්නේ. ඒ නිසා මැණික් වටිනවා. ඕන තරම් ගල් කැට තියෙනවානේ. හැබැයි මේ ගල් කැට අතර මැණික් කැට දුර්ලභ නිසා මැණික් වටිනවා. මම දන්නේ අපේ විදුහල්පතිතුමා කියන්නේ අන්න ඒ වගේ මේ මිනිස් සමාජය තුළ ඉන්න ඊ타ත්ම වටින ඊ타ත්ම සත්පුරුෂ ඒ වගේම සමාජයක් සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට හරවන්න පුළුවන් බොහොම වටින කියන චින්තනයක් එක්ක කටයුතු කරන මහත්මයෙක් හැටියට අපි හඳුනා ගන්නවා. අන්තිම ආදරණීය ප්‍රජාව ඔබතුමන්ට නිරන්තරයෙන් ආශිර්වාදය සිදු කළා. අද සමරුවකින් සටහන් කරන්නටයි අපි සූදානම් වන්නේ. හෙට දිනයකට හැඩතල මවා දුන් සියයකුත් එකක් සිරමැදිරි අගුළුළු හදවතේ ගුරුතරුව වූ නිසාවට පනමාද කාඩීපේ වැවුතාවලු වැහිකාලේ පෙන්වා මග
අපට පහ ශ්‍රේණිය නෙළුම් පන්තියේ ගේලි විනායා ආදරණීය දියණියට සිසු දරුවන් නියෝජනය කරමින් පවත්වන ලබන කතාව ගැනීම සඳහා දිසිත් සනසාපු සුන්දරම මතකයන් හැමදාම ඔබ වුණේ හදවතේ හරිනේ විනාඩි ආදරය සෙනෙහවර පියෙකු ලෙස අද විමසාවි සිට අපි සමග ඉන්නවද අපේ සර් අපේ පාසලට දීලා තියෙන්නේ ගොඩක් හොඳ නායකත්වයක්. ඇත්තටම අපිට හරිම දුකයි අපේ සර් අද අපිව දාලා යන එක ගැන. මට සර්ගෙන් අහන්න හිතෙනවා සර් අද ඔය ගමන යන්නම ඕනේද කියලා. ආචාර්ය මණ්ඩලයේ නියෝජනය කරමින් සිදු කරන කතාව සඳහා බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා විශ්වවිද්‍යාල ආචාර්ය මනෝරංජනී සිරිවර්ධන මහත්මියනි ඔබ සියලු දෙනාටම පෙරවන් සරණයි. වසර 6කට ආසන්න කාලයක් මම අල්ගම මැදරම වේදිකාව තරණය කරන්නට ඉඩ හසර ලබා දුන් මගේ ආදරණීය ගරු විදුහල්පතිතුමනි උපුල් වීරවර්ධන මුල්ගුරු පියාණනි ආදරේ හැමදාම අවසරයි ඔබ තමයි අද ආරාධිත දුව දරුවෝ කිව්වා නායකත්වයේ අභියෝග බාරගත්ත හැටි ගීතයෙන් කිව්වා එඩිතර ගම ගැන කිව්වා ශ්‍රේෂ්ඨත්වය විශිෂ්ටත්වය පිළිබඳ කතා කළා. ස්ථාන මාරුවක් ලබා දීලා යන නම් එදාට සර්ට තෝරලා දෙන්න තුල්හිරිය ප්‍රාථමිකයේ කියලා මම අදහසක් චූටි අදහසක් දාලා තිබුණා කලාපකාරී කාර්යාලයේ යම් අවස්ථාවකදී. ආචාර්ය මණ්ඩලයේ ගරු විදුහල්පතිතුමා වෙනුවෙන් සුවහසක් කාලයක් 16 වසරක අනගි භවනීය කාලරාමයක් තුළ සුගියා ගෞරවණීයයි ඔබ විශිෂ්ටයි ඔබ අසමසයි දෙමෝපියන්ගේ පාත්‍රන කතාව සභා හොඳ අත්පොලසන්නාදයක් ලබා දෙනවා. විසාපාමත් නාමයට විසි අරුත් එක් කරමින් දයාව සෙනෙහස පිරුණු දයාබර තීර්ථෝත්සවයක් දුවා දරුවන්ට පමණක් නොව මුළු පාසල් ප්‍රජාවටම එකසේ ලබා දුන් ආදරණීය උපුල් වීරවර්ධන මැතිණිය ඔබතුමාගෙන් සහ පැමිණ සිටින සියලුම දෙනාගෙන් අවසරයි. මල් පෙතිවන් සියුම් ළමයින්ට යහපත් ආකාරක ගුණ ධර්ම වලින් පරිපූර්ණ සමබර අධ්‍යාපනයක් ලබා දීමට ඔබතුමා මේ පාසල වෙනුවෙන් කරපු අප්‍රමාණ කැපකිරීම වගේම ඔවුන් අඳුරින් ආලෝකය කරා ගමන් කිරීමට මඟ කියන පහන් කරුවක් වගේ ඉන්න ඔබතුමා ඉතාමත් ආදර්ශමත් නායකයෙක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඕනතරම් හොයාගන්න පුළුවන්. හැබැයි සැබෑ විදුහල්පතිවරේ වටිනා විදුහල්පතිවරේ ළමයි පරිසමාප්ත අර්ථයට ගැලපෙන විදුහල්පතිවරේ සොයා ගැනීම හරි අමාරු කාර්යයක්. දෙමාපිය ප්‍රජාව වෙනුවෙන් සිදු කරන ප්‍රධානී සිදු කරන සූදානම් වන්නේ මේ සර්ප්‍රයිස් එකක් සර් වෙනුවෙන් බාර දෙනවා මේ මොහොතේදී. හොඳ පුරස්කාරයක් ලබා දෙමු. ඒ ටීම් එකෙන් සිහිවටනයක්. ඒක නෑ තාවල්ද උදේට පාන්දර ඕනම වෙලාවක මෙහෙම කරනකොට ඒනමුල 75ක් කියනවා. Hare
Tuan terpilihan mana sebelum pilih pilihan ini kau आदरणीय लोकसहजन आदरणीय एके पंक्ति adalah pahil पंक्ति dakwa baru hadapur sanadya lawadin sababinම ඔබට ගෞරව කරන ඔබට ආදරය කරන ඔබට කෘතවේදීත්වය පළ කරන ඇත්ත සභාවක් මේ කිසිම හාවක් හුවක් නැතුව බලාගත්තු අතම වේදිකාව දිහා බලාගෙන මොනවද ගොඩාක් කියන්න තියෙනවා වාගේ මේ දිහා බලාගෙන ඉන්න සභාවක් මේ තියෙන්නේ ආරාධනා කරනවා වාට වේදිකාවට ආමන්ත්‍රණය කරන්න ඔබේ හෘදයාංග මහදුන් ඔබට ආදරය කරන ගෞරවනීය මේ සභාව ඔබ දවසක් ප්‍රාර්ථනා කරනවා අතවසෙන්ම මම සාමාන්‍යයෙන් කිසිම කතාවක් කරනකොට හෝ සභාවක් හෝ කිසිම කොලකෑල්ලක් වගේ ලියාගෙන නැහැ. කවදාවත් එහෙම කරන්න මට පොදුත් දැක්කේ නැහැ. ඒ නමක් වගේ ඒ වගේ විශේෂ දෙයක් ලියාගෙන ගියොත් නිසා මට ඒ අවස්ථාවේ තමයි ඔය කතා සියල්ලම නිර්මාණය වෙන්නේ. ඒවා සාර්ථක වෙනවා අසාර්ථක වෙනවා. මම අමාරුවට වැටලා තියෙන්නේ කොහෙන්ද පටන් ගන්නේ කොහෙන්ද අවසන් කරන්නේ. මොකද ඒක ගොඩක් නෑ. ඒ කොහොම වුණත් මුලින්ම තමයි ඉන්නවා අඩුපාඩු වෙනවා.
අතපසු වෙන්න පුළුවන්. මගේ හැරෙන්න වෙන්න පුළුවන්. විසියක්. හැරෙන්න සියලුම ගෞරවනීය ලෙන්ගතු අමුත්තගේ අවසන්. ඒ වගේම ආදරණීය දුවටුගේ අපි වසර 16ක ඉතිහාසය අපිට ඉන්නේ. ඒ වසර 16ක් තුල අලගම සාධන විද්‍යාලය ගොඩනැගීම නිර්මාණය වීම පිළිබඳව එක වචනයක්වත් කියන්නේ. ඒ බොහෝ කතා මෙතන අහුණා. ඒ අහනකොට අපිට අර කිව්වා වගේ සංවේදී වෙනවා. ඒක බොහොම සංවේදී වෙනවා. අපි සාපේක්ෂව වගේ මුදේවි කාල සම්බලක් කියනවා. ඒක සාමාන්‍ය දෙයක්. මනුස්සයෙක් මනුස්සයට වෙනස් වෙන්න පුළුවන්. ඒකේ ධාරණ මටත් කියන දෙයක්. ඒක සාමාන්‍ය කාර්යයක්. ඔය ජීවිතේ කොමුණ කාලගම විද්‍යාලේ මම පොදුවේ සියලුම දෙනාගේ අවසර පතන සියලු දෙනාගේ එක එකනා කියන්නේ මම නිසා ගෞරවනීය හදවත ලැබෙන සියලු දෙනාගේ අවසරයි. මම 2010 මේ පාසලට එනකොට අපේ ගෞරවනීය ඉස්ලාම්පුරතුමා සම්බන්ධ සේනානායකතුමා හිටියේ. ඒකම මට කිව්වා විසින් ගන්නවා. මම විශ්‍රාමයේ ඉන්නේ මේක හරියට දෙයියෝ ඉන්නවා වගේ. මොකද එතුමා විශ්‍රාමයෙන් ඉන්නකොට මේකේ වැඩ බාර දීලා යන්න ඕනේ කෙනෙකුට. එතුමා කිසිසේත්ම බලාපොරොත්තු නැහැ මම ඒ කියන්නේ. නමුත් කැගල් අධ්‍යාපන කලාපේ ඒ වෙනෝසිකේ ප්‍රසන්න ජෝසප් බාලිකා විද්‍යාලයේ පසුයි කිව්වා කුමාරේ අමලිකාමද. අමලිකාමද කොල්ල උඹට හොද ඉස්කෝලයක් තියෙනවා. ඒ මොකද? කොල්ල උඹට හොද ඉස්කෝලයක් තියෙනවා. ඵලයන් කියනවා මම කිව්වේ. අල්ගම පොත විදුහල් ප්‍රතිවේදයේ තියෙනවා හොඳ පාසලක් තියෙනවා. ඒකට මම හොයලා බලපුවාම ඉතින් මගේ අල්ලපු වැටේ වගේ මම සතුටු වුණා. මේ පාසලේ ආරම්භය. එතන සිට අවුරුදු 16ක් මේක නිමවුවේ. හැදුවේ. ගොඩ නැගුවා මම. ඒක සහමේ පිරිස. පොඩි ඒකට පෙරනමන ගියේ විතරයි. ඔබ සියලු දෙනා තමයි එන්නේ. ඒ නිසා මම මේවා කරා මේ ලැයිස්තු ජයග්‍රහණය කරන එකක් වගේ. කොහොමද ඔබ කරේ? ඒ ඉතිහාසයේ තුල මට හරි සතුටුයි. ඔබ සමග මේ ප්‍රජාවත් සමග බොහෝ දේවල් මේ ගමට මේ ප්‍රදේශයට කරන්න හැකියාව ලැබුණා. මට මේ බෞද්ධ පරිසරයේ මේ පාසලේ බැහැලා යන්න කිසිම දුකක් නෑ. ඒ සමාන උත්තරේ දාලා යන්න බෑ. කිසි දුකක් නෑ. මම හිතුවේ මේ පාසලේ යන්නේ හරියට. මේ පාසල මට එපා වෙනවා. මේ දෙවෝපියෝ පාරලා මිස්දාරුවේ පාරලා ඉන්නේ. අපි ඕනම දෙයක ඕනම සීමාවක් තියෙනවා. මන්ත්‍ර වගේ සීමාවක් හරියි. ඒක නිසා තමයි මම මේ පාසලේ යන්න මාර්ගයේ ගෑනුම් පන්තියට. ඒ අයිඩෝපත් දැම්මට පස්සේ ආර මනෝරංජන ටීචර් ගියෝගේ ඒ ලොකු කියනවා එක පාසලකවත් මම ඉන්නේ. මම ඉන්නේ පාසල දෙකක්. එකක් තමයි මෝපිකේ කරන්නේ. ළමයි 40ක් අතරේ. ඊට පස්සේ මම ඉන්නවා මේ පොත්වල කාර්යයක්. ඒක බෙදාගන්නේ සම්බන්ධ කාර්යයක් නිසා ඔය වර්තමාන පාරයි කියන්නේ ලොකු පාසලක් නෙවෙයි පොඩි පාසලක්. ඔය පාසල දෙක තමයි මම ආයතන කරේ. ඒක මම මේ පළාතෙන් යන්න ඇති ආයතනපත් මමයි අපේ මොනවද දෙන්නම වස්නායි පළාතට එන්න ආයතනපත් දාලා තියෙනවා.
දැන් මගේ එක ආයතන පත ඒක අතුරු ගන්නවා. මගේ ප්‍රශ්නයේ පරත් යනවා ආයතන පත අතුරු ගන්නවා. ඒ නෝනගේ තේරෙනවා තමයි. ඒක අනිත් කැරකිලා එනවා. එතකොට මගේ ආයතන පත කොහොමද හොයලා බලනකොට කොහින්ද නැති වෙන්නේ. කොටස දෙක මම කතා කරලා කියනවා. විනෝදපතුවා. තුන්වෙනි මහාවිද්‍යාලේ බාර ගන්න. මම දැන් මධ්‍යම විද්‍යාලේ ඊට පස්සේ එහෙනම් ප්‍රාථමික විද්‍යාලේ බාර ගන්න. ඔකේ ආවැය. ඒ කිව්ව ඇමිලිපිටි ක්‍රීඩා උත්සවයේ ඉන්නවත්තා. ඊට පස්සේ මම මෙහාට ආවට පස්සේ කලාපදේශතුමේ කතා කරනවා. අනේ උඩ අපේ මම එතුමේ කියපු වචනයක් ගොඩේ අපේ ඔළුව දිනියකට තියෙන මෙන්න මේ පොඩි ඉස්කෝලේ බාර ගන්න මම කොහොමදම පළාත් දාලා තියෙන යනකම් බාර ගන්න මම කිව්වා බාර ගත්තම නෑ මාස 3කින් යන්න આવොත් මම නිදහස් කරනවා මම මොකක්ද කොහොමද දැන් ඉහළ මාඩලෙට නිදානේ දෙන්නේ කතා කරනකොට මම අගේ කරන්න හොඳ නැහැ. ඒක නිසා මම කිව්වා හරියට කතා කරන්න. ඒක නැතුව මම තුන්ලිය කියන පාසලේ ළමයි හත්කට මේ දත්වලා ළමයි ඉන්නේ ඉඳලා ඒක නැතුව එක ප්‍රදේශයේ ජනක වැඩිම ළමයි සංඛ්‍යාවක් ඉන්න පාසලක කොටස්. ඒක නිසා වගේ. එහෙම නෙවෙයි. ඒක වඩා තව ඉතල පාසලක් දුන්නා. ඒකට නෙවෙයි මම කැමති. අපට ශක්තිය තියෙනවා වැඩක් කරන්න ඕනේ න්‍යාය කුල මම ඉන්නේ. මම පත්තින් යන්නේ 1999 සර් ඒ මෙහෙනේ සීරුවාවේ අන්තරේ මහලා කිලෝමීටර් ගණනාවක් යනවා පාරක් නෑ ඒ පාර තනිකරම බොරළු පාරක් බස් එකක් උදේ යනවා සීරුවාවිල ඒ බස් එක ආපහු එනවා එකමාරට උදේ 10 විතර වෙනකන් උදාවදාවේ මුළු පාරම සුද්ධ ක්ලියර් කරගෙන යනවා ඒ කියන්නේ රෝඩ් ක්ලීනින් කියන්නේ ඒ පාර සුද්ධ කරගෙන ගිහලා බෝම්බ తీරිකල බලලා තමයි බස් එක යන්නේ ඒක ලංකාවේ වැඩිම බෝම්බ පිටුම පාර කියලා කියන්නේ මූතු යන පාර ඒ පාසලේ මම අවුරුදු දෙකක් ඉන්නවා ඒ දෙකක් ඉන්නකොට ජීවිතේ සමහර වෙලාවට ශරීරයේ කිස්ලෙන් ජීවිතේ මේ මෙතෙන්ට බේරපු ස්වභාව ධර්මයක් තියෙනවා. මේ මතක් කරලා ඉතිරි අවසන් වුණු කියන්නේ පාන්දර අපි 7යි 19යි. ඒ පාසල පටන් ගන්න ඒ උදේ ඔක්කොම පාරවල් සුද්ධ කරලා පස්සේ තමයි ළමයි එන්නේ. ඒක මායින් ගම්මාන මැදින් අර යුද්ධේ ඉතිටි පොටි තත්ත්වවලින් වැඩිම බෝම්බ පිටුම පාර කියලා කියන්නේ. මූතු යන පාර. ඒ පාසලේ මම අවුරුදු දෙකක් ඉන්නවා. ඒ දෙකක් ඉන්නකොට ජීවිතේ සමහර වෙලාවට ශරීරයේ කිස්ලෙන් ජීවිතේ මේ මෙතෙන්ට බේරපු ස්වභාව ධර්මයක් තියෙනවා. මේ මතක් කරලා ඉතිරි අවසන් වුණු කියන්නේ පාන්දර අපි 7යි 19යි. ඒ පාසල පටන් ගන්න ඒ උදේ ඔක්කොම පාරවල් සුද්ධ කරලා පස්සේ තමයි ළමයි එන්නේ. ඒක මායින් ගම්මාන මැදින් අර යුද්ධේ ඉතිටි පොටි තත්ත්වවලින් මානුලයි. අපි බලන්නේ ඉන්නවා ගුරු නිවාසයේ ඉඳලා වහලේ ගලුවගෙන යනවා. වහලේ කැඩිලා ගලුවගෙන යනවා. මොකද මෝටාර් බෝම්බ ස්කෝල් කරනවා. අපිට තියෙන්නේ අපි විද්‍යාලයට ඉන්නේ. අපි බලන්නේ ඉන්නවා වහලේ මේ වගේ සීට් කැඩිලා උත්තිරිනවා. පාසලේ විත්ති හිල් වෙලා පසාන් කරගෙන ගිහිල්ලා නෑ හිල් වල තියෙන යක්කට බෝල් වගේ බයිසිකල් බෝල් වගේ ගිහිල්ලා බලන්න. ඊට අපිට කෑන් පිටිස්සන. ඊට පස්සේ තරින්න කෑන් ගහනකොට තමයි අපිට මේක අවධානය දෙන්නේ. අපි ක්වාටර්ස් එකට උදේ ගිහිල්ලා ඉන්නවා. පාසල වහන. අරුම පුදුම දෙයක් වුණා. පසුගිය සතියේ අපි ඇත්තටම ත්‍රිකුණාමල ප්‍රදේශයට ගියා. යනකොට කන්දලේ වෛද්‍යවෛද්‍යයාගේ පසුබිම හිටියේ. අහඹුලේ ෆොටෝ එකක් ගහන්න බැස්සා. වහිනකොට අහේටි ගහලා අපිට ඒක යන්නේ මන් නැතුව. නවත්තන්න ගෙදර. මම නම් කිව්වා තමන්ට
අහම් ලෙස ඉස්කෝලේ ඉඳලා වැඩ කරා. මේ දෙමෝපිය සමහර අපේ ආචාර්ය මණ්ඩලයේ ගියය දැක්කා. මේව පොදුම කාරණා. ඊට පස්සේ දෙවෙනි ප්‍රහාරයට ලක් වෙනවා. මම ජීවිතේ වීරගන්නේ මහවැලි පාට තුන ඒ වගේ පොයිලට් වලට උඩින් එන්න මා ලකුගා. අපි මේ ප්‍රහාරය ඉලහුවට අපි රින්ග ගත්තේ අර ටොයිලට් එකේ විච්චයයි මාන පන්දය අතර ගිහිල්ලා බේරෙන්නේ. ඉමන් කිව්වේ එකයි කිසිලසේ ජීවිත වේරිච්ච අවස්ථාව. ඊට පස්සේ අපි මම මධ්‍යම විද්‍යාලයට යනවා. හන්තලේ මධ්‍යම විද්‍යාලේ මම බොහෝ දේවල් පරිත්‍යාග කළා. මමගේ විශ්වවිද්‍යාල ජීවිතේ පව කැලණි විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යෙක්. මම ෆස්ට් ඉයර් එකේ ගිහලා සෙකන්ඩ් ඉයර් එකට ගියා. තර්ඩ් ඉයර් එක අතර අපේ කාලේ විද්‍යා පීඨය කැම්පස් එක දෙකම කරනවා. දැන් බෑ. ඒ දෙකම කරලා ඉන්ටර්නල් කෝස් එකක් කරන්න පුළුවන්. අපි දෙකම කරා. මම තෝරගන්නවා ඔය විද්‍යා පීඨයේ ඉන්න ගුරුවරයෙක් වගේ ගුරුකම හොඳයි. අර විශ්වවිද්‍යාල ජීවිතය අතහැරලා. හරි මම එහෙම ඒ අතහැරීමේ හේතුව තමයි කම්පැනි ආරම්භයේ ඒක ළමයි ලයිට් එකක් නෑ ලාම්පු එළිය පාත්‍රයක් ජීවිතේ බලන්නේ ටීවී එකක් බලන්නේ බැටරියක් තියෙන මිනිස්සු කලුතු ටීවී එක බලනවා ඒ දේවල් 10කට 15කට එක්කනේ ඒ ජීවිත වලට අපි පුළුවන් තරම් ආලෝකයක් දෙන්න බලනවා මෙතන ඉන්නේ සියලුම දෙනා කාන්තාව මං ගේ ඉස්කෝලේ හිටිය සියලුම දෙනා පිළිගන්න මේක පාසල කොහොම ජීවිතය ආරම්භ කළා හන්දලි මධ්‍යම විද්‍යාලයට ආවා ඒකේ අවුරුදු 9ක් හිටිය සම්පූර්ණ ඒ පාසල් පරිවර්තනය කළා අපි ඒ පරිවර්තනය කරනකොට තමයි අපේ නයන පිට හම්බෙන්නේ අපි දෙන්න යන කාලේ යුද්ධය තමයි ඔබ විශ්වාස කරනවා හබරනේ බහැලා මම මෙයාට බස් කියන්න කියලා මම ඊළඟ බස් කියන්නේ එයි එච්චරට ක්ලේම් වුණා පාර මරණොත් එකේ එතකොට අපි එක දරුවා හිටියේ ඒ දරුවට අම්මෙක් නැතුව යනවා වෙනද තාත්තලා දෙන්නම නැතුව ඊට එකපස්සේ ගිහිල්ලා අපි බස් දෙකේ හබරනේ ගිහලා හිතුනම තාත්තලා දෙන්නේ ඉතින් ජීවිත අපි ගත කරලා තමයි මේ ගුරු ජීවිතේ අවුරුදු 11ක් අතරේ ඉඳලා මෙහාට එන්නේ. එතකොට තමයි මම ඉතින් පටන් ගත්තේ අපේ සර් හම්බුනේ මාස 6ක් මෙතනයි හිටියා. එතුමා හොඳ පදනමක් හදලා තිබුණා පාසල. ඒ පදනම ඉතාම ශක්තිමත් ගොඩනගපු කෙනෙක්. ඒ ගොඩනගපු පදනම තුළ තමයි මම මේක නිර්මාණය කළේ. සාමාන්‍ය විද්‍යාල තුතුමා එළුවන් පාසලකට ආපුවම හිටපු විදුහල් තුන අඩුවයි දැකේ. නේද සර්? තේරෙනවද සර්? හිටපු අයගේ අඩුව මොනවා හරි අඩුපාඩු දැකලා කියනවා. මම එදා සිටම අද දක්වාම චන්ද්‍රසේනායක රැකියා මේ හැම උත්සවයකටම ආවා. එතුමාගේ අසනීපතා නිසා මම ආරාධනා කරනකොට එන්න බැරි වුණා මිස මම හැම එකක්ම ඔබතුමාට කතා කරා. ඔබතුමා පෙරමුණේ තිබ්බා. එහෙම ඊට තමයි අපි යන්නේ. ඒක තමයි අපේ දැක්ම. ඒක නිසා අදටත් මම එතුමාට ගාන කරනවා. මම මේ පාසලේ එනකොට හිටියේ අද මේ පාසලේ යනකොට එතුමා ඉන්නවා. මම එතුමාට ගාන කරනවා. මොකද එතුමා හදපු පාසලේ හදනම ෆවුන්ඩේෂන් එක තුල තමයි මේක ගොඩනැගෙන්නේ. ඉතින් මේක අපි සබඳු පළාතේ මොකටද ගියා. මේක මොඩල් එකක් බවට පත් වුණා. දැන් ජාතික ජාත්‍යන්තර තලයට ගිය දරුවෝ ඉන්නවා. අපේ ගුණදත්ත මහත්තයා ඉන්නවා. එතුමාගේ මල්ලිගේ දිනේ දැන් ජාතික ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව. මෙතනින් ගිහිවෙන්නේ නේද? මෙතන ක්‍රීඩාව කළේ මට මතකයි අපි ඇවිල්ලි ක්‍රීඩාවට අරන් යන දරුවෝ. හරි අපේ සමහර වෙලාවට ගුණදත්ත මහත්තයාත් එක්ක මේකේ මහා ඉතිහාස කලා ක්‍රීඩාව. මේ ඉතිහාසයක් තුළ නිර්මාණය කරේ ඒ සියලු නිර්මාණ අයිති ඔබ සතුයි මම තනියෙන් කරේ නැත මේකේ ආචාර්ය මණ්ඩලය තමයි ඒ සියල්ල නිර්මාණය කළේ දෙමව්පිය තමයි ඒ සියල්ල නිර්මාණය කරන දායකත්වය ඒ නිසා මේකේ අයිතිකාරය මම නෙවෙයි අයිතිකාරය ඔබ සියලු මම මේකට පොඩි මඟ පෙන්වීමක් සහ පොඩි අත්තරක් අල්ලගෙන විතරයි කරේ ඒක නිසා මම මේක භෞතික ගොඩනැගිලි දේවල් අධ්‍යාපනික වශයෙන් ගොඩනැගිලි දේවල් විශේෂ සමගාමී වශයෙන් ගොඩනැගිලි දේවල් එකින් එක මතක් කරගන්න ඕනේ ඒවා ඔබේ හදවත් තුළ තියෙන ඒවා ඔබ දන්නවා ඒකවල විශේෂයෙන් මම නිතරම කියන කතාවක් තමයි මම මේ ලංකාවේ හොඳම ආචාර්ය මණ්ඩලේ මට ඉන්නේ ඒ ආචාර්ය මණ්ඩලේ හොඳම ඉන්නේ කියලා කිව්වේ
අදටත් වඩා ඒ යෝධ ශක්තියක් මම එනකොට මට හරියට මට අම්මලා ටිකක් වගේ. අපි ඇත්තටම පොලිසෝමටි කියන්නේ මම මෙහාට එනකොට මට එකේ පන්තියේ උගන්වපු මට ඉස්කෝලේ එකේ පන්තියේ උගන්වපු ටීචර් මම විදුහල් දීලා මෙතෙන් එනකොට ටීචර් මෙහෙ ඉන්නවා. අද ඉතාලේ නේද? එතකොට සඳසේ ටීචර් මම ඉස්කෝලේ ඉගෙන ගන්නකොට 6 7 පන්තිවල ටීචර් මම උසස් පෙළේ ඒකට ටීචර් පන්තිවල ගන්න. ඒ දුරවල ඉතින් ඒකම ඒ සුසිල ටීචර්ලා කීසි ටීචර් පොණේ ටීචර් දමයන් ටීචර් මම නම් වශයෙන් නොකියවට රාජපක්ෂ ටීචර් කියන්නේ මේකේ බ්‍රෑන්ඩ් එකක් රාජපක්ෂ ටීචර්. මේ කණ්ඩායම මේක තුළ ඉඳන් පුදුම ශක්තියක් දුන්නේ. ඔය කරන්නේ සපල්කම් ඔක්කොම කරන්න පදනම හැදියෝ ඔබ අද මේ පාසලේ තියෙන තැන නිර්මාණය කරන්න මූලිකත්වය ගත්තෝ. ඒකට ගල්කිරීමක් විදිහට තමයි මම මේක කියලා දෙන්නේ. PCC නියෝජ්‍ය විභාගපතිවරු එව්වා මම අද අපේ නියෝජ්‍ය විභාගපතිවරු ඒවා හැගෙන යනවා ඉස්සරහ. උතුම් වැඩ ටිකක් කරලා 10 දිනකේ වැඩ කරලා ඉවරලා තමයි හවුස් එකට යන්නේ. උදේ පොළ කැල්ලක් කියලා දෙනවා මම තොරෙන් බලනවා මොකද්ද ලියාගෙන ඉන්නේ. දවසේ කරේ වැඩ ටික ලියාගෙන ඉන්නේ. මාර වැඩ. ඒක උතුම් වැඩ මමවත් එහෙම කරන්නේ. මමත් සම්පූර්ණ කරගන්න ඒව බලා ගන්නවා. මොකද ඒවා උතුම් වැඩ. හවුස් 100ට හරි ඉවර කරලා යන්න මතකයි. ඉතින් එහෙම නිරවුල් නියරදී කාර්යාලය පසුබිමක් ඇති වෙන්නේ. ඒක නිසා මම පසු කාලීනව සහෝදරයෝ වගේ හිතේ පිරිසක් හිටියේ. අපේ දෙන්නින් දීකරන්න අය මෙතන. එතකොට යාවදී මේ නිසාන්ති මනෝරංජනී මතී කියන්නේ මම අද කියන්නේ මනෝරංජනී. මේ දෙන්න ගන්න. මනෝරංජනී කියන්නේ කවුරුත් මේ ඔයාලා හදපු වේදිකාවේ තියෙන නෙමෙයි. අර ඕකී තුනේ තමයි ලස්සනට වල් කියනවා අපි මේ මල් මැරිලා යනකොට අපි අලුතෙන් මල් ගෙනත් හිටවනවා. හැබැයි ඒ කාලේ ඉතින් වලකට තාමත් තියෙනවා ඒක. අද කුඩේ ගන්න තැනදී මේ මම කිව්වා අපේ පන්සලේ තිබුණ කුඩයක් දෙවිලා. මතකද? දංගලකින් ඇවිල්ලා ලස්සන කුඩයක් දෙවිලා තිබේ ඒක මල් ලාගලා තිබෙන්නේ නැහැ. පිට කිව්වා මෙතන මොකක් හරි හදුවොත් තමයි. මම කිව්වා ඔතන ගහමු කුඩයක්. හැබැයි කුඩේ ගහම පුළුවන් විතරයි ටීචර් දවස් දෙක තුනක් යනකොට කුඩේ ගහලා බටේකින් එල්ලෙනවා මලු කරලා අද බලන්න අර පොකෝ ජගත් මම දෙන්නේ මට එහෙම ගොඩක් කියන එක මම කරපුවා නෙමෙයි කියන්නේ ඔක කරපුවා හරි එතකොට නැටුම කිව්වොත් මම ඇදත් කියන්නේ ලෝකෙත් නෑ නැටුම වල ළමයි හදන්න ඒතරම් දැක්ක ඒක නිසා මට ඒ යුගයේ පස්සේ අපේ නිගමනයේ දීලා යනවා මේක වෙනම තැනකට ගෙනාවා ළමයින්ගේ අත්පය හදන ඒ ණයම් දෙකල නැති වේදිකාවක් නෑ ඒ ළමයි එනවුස් කරනකොට මෙයාලා අතිවියල ඒක පුදුම හැකියාවක් මේ ණයන දීලා එකතු ඉතින් මම මේ කියන්නේ මේ ඉන්න කණ්ඩායම දැන් වර්තමානයේ ඉන්න අය ගැන මම එක්කෙනෙක්වත් දැන් කියන්නේ නැහැ. හවස කියලා කියන්නේ. දැන් කියන්නේ. එතකොට අපි වත්සලටි. මාත් එක හඳු වෙනවලු මට නම් මතක නැහැ. මේ ළඟදී කියනවා මාත් එක සෑරෙක මට හඳු වෙනවනේ කියලා. මට එහෙම මතක නැහැ. මම සාමාන්‍ය රාජකාරී ජීවිතේ හඳු වෙන ඒවා නැහැ. අපේ සෝනාලි මේ කණ්ඩායම නිසාන්ති ජමාන හයිය දුන්නේ මොනවද කියන්නේ? වලට හතර පන්ති ගන්න පුළුවන් හාම. IT කම්පියුටර් එක ස්මාරයිත්. බලදායිතාවකට බලදාපිට ගැනද මොනවද කියන්නේ? ඕනද? මානසිකය. අද ගොඩේල ඉස්කෝලේ ඇරගෙන යනවා. හොඳට මතක තියාගන්න. අපි ඒක හොඳට දන්න. අද ගොඩේල ඇරගෙන කීකේ මනුස්සයව මේ කණ්ඩායමේ ඉඳලා ගත්ත ශක්තිය ඒක තමයි ඔබේ ශක්තිය මේ කතා කරන්නේ.
හරි මම ඉතින් මෙහා කතා කරන්නේ අනේ දරයන්ට කිව්ව මට ඉතින් ඕනේ තිබ්බ මේ සාන්ති දීප අමතක වුණා හැන්නෝයි මේ සාන්ති දීප කියලා කියන්නේ බුදුමාකාර කෙනෙක් විශ්‍රාම යන්නේ හෙට කියලා අද දුවන්නේ 18 කෙනෙක් එච්චරට ජවයක් ශක්තියක් උනන්දුවක් තිබුණා අලුත් ගුරු පරම්පරාවේ කොල්ල ගැක්කම කකුල් ගැක්කම වාතාමාරු මෙව්වදේට සාන්ති දීලා ගෞරවණ කරන්න ඉගෙනුවා විශ්‍රාමයට මාසයක් කියලා දුවන ක්‍රීඩා කරන ළමයි යන දුවනවා මට කියලා දැන් අපි පස්සේ කවුද මේව කරන්නේ එහෙම ජවයක් කියලා මේ වගේ ඒ වගේ නම වෙනම කතා කරනවා ඒකට මේ අවස්ථාව ගන්න අපේ දැන් ඉන්න ආචාර්ය මණ්ඩලයේ ගියා මම ඒකත් කියන වෙනම හවස කතා කරනවා ඒක නිසා මම ඒකට අවස්ථාව ගන්න ආදරණීය දෙමව්පියනි ඔබ නොහිතින්න මේ පාසල මෙතන නැත මලංග ෆොටෝ ගිහින් මෙච්චරක් දෙන්න මම අපේ අහමුදුරට ඇවිල්ලා මෙච්චර ෆොටෝ ගොඩක් තියෙනවා මේ ෆොටෝ තියෙන මම ආපු දවසේ ඉඳන් මේ දක්වාම තිබුණු ෆොටෝ දැන් නම් ඒවා වෙන්නෝලෙම එන්නේ ඒ දවස්වල ෆොටෝ ගහලාම සෝමයෙන් ගෙනත් දෙනවා අපේ සෝමරත්න මහත්තයා මතක් කරේ ගෙනත් දෙනවා ඒ ෆොටෝ වල යට ඉන්න ෆොටෝ අරගෙන එනකොට පළවෙනි ෆොටෝ එකේ තියෙනවා ප්‍රවාචකයා ආදේ තුනක් ඔබ අපනම් වෙන්නේ මට මේ පාසලේ මම මොබියෝ කියන දොර දෙක කියන්නේ මට මේ පාසලේ හිතවත් දෙවි සමීප හිතවත් ගන්නවා කියනවා ඒ දෙමෝපියන් එහාගේ ඒ පාසලේ ඉන්න ළමයිගේ තාත්තලාට එහාගේ ඒක සහෝදරයන් වගේ එකවත් බල කතා කරනවා අපේ තේරුම් වාසාවේ කියනවා එහෙම පිරිසක් ඉන්නවා ඒ පිරිසේ දෙක තුන තරහ වෙන්නේ එපා මම අංක කරන්නේ අංකික අංකික සමාජයට මට මේ කියවිලා මේ මේ වේදිකාව හැමදාම අලංකාර කරනවා එතුමා නැති දවසේ අපි උපාලි මහත්තයාට කතා කරනවා එතකොට අපි එතුමා නැති දවසේ වේදිකාවේ අලංකාරය කොච්චර විදිහනවද කියන එක පිළිබඳව අපිට තේරෙනවා ඒක මාන කතාවක් ඒක නිසා මම වෙනම කතා කරන්නේ ඒක පිළිබඳව මේ පාසල නිබුණාවක් ඉස්සරහට යන්න පදනම සකසවක ශක්තිමත් දායකත්වයේ ඔබතුමා තමයි මට දුන්නේ. ඒකට තීක්ෂණ ඒ වගේම අපේ අනිත් පිරිස මම අර බොහෝ පාසල් වල කයි පොත් එකයි දාගත්තා. හරියටම කරතුනේ ඉහළ අය සමග පමණක් ගනුදෙනු කරපු කෙනෙක් නෙවෙයි. මම කුඹුරේ මඩගාගෙන වැඩ කරන මිනිහත් එක්ක එකට ඉඳගෙන එකට වැඩ කරන්නේ. ඒක නිසා මට වෙයි සෑම කාලයක මිනිස්සු මේ පාසල තුළ ඒ ඉතිහාසයේ තිබිය වර්තමානයේ තියෙනවා. ඒක නිසා මම එකින් එක තියුණු ඔබ සමහර ගමනාපේ විශේෂයෙන් අපි මේ පාසල ක්‍රීඩාවේ ඉහළ නංවනකොට මට නියුව ගන්නවවත් මේක නිර්මාණය කිරීම කරේ අපේ නන්දන මහත්තයා හිටියා ඉන්නවද ගියාද නැතුව දන්නේ. ඉන්නවා. මේක නිර්මාණය කරන්න ප්‍රබලම ශක්තිය දුන්නේ ඔබතුමා. එතකොට ඒ සමගම හිතේ මම නම් වශයෙන් කියන්නේ මම කියේකයි මට අමනාප වෙන්න එපා සමා වෙන්න නම් වශයෙන් කියන්නේ. ඊළඟ වර්තමානයේ හොයාගත්තේ හොඳට මතක තියාගන්න. මම අද මේ පාසලෙන් සමුගත්තට මේ පාසල දෙකට තියෙන්න ඕනේ. මේ පාසල අනාගතයට තියෙන්න ඕනේ. මේ පාසල ඔබේ නූපන් දරුවන්ට තියෙන්න ඕනේ. ඒ නූපන් දරුවන්ට තියෙන්න ඕනේ පාසල ඔබ රැකගත යුතු වෙනවා. ඒ රැකගන්න නම් මේ සම්පත්තික හඳුනා ගන්න ඕනේ. වර්තමානයේ අපි මේ තරෙන්දි නෙමෙයි ටික. මේ පාසලේ පැත්තක් කර තියාගෙන යනවා. මේ අවස්ථාවල පමණක් නෙමෙයි සෑම කාලයකම. පාසල සම්බන්ධ සෞඛ්‍ය කම්පුවේ මේ ශක්තිය ඔබ තේරුම් ගන්න. එතුමිය වෙන්නේ සහයෝගය දෙන්න. එතුමිය මේ පාසල දෙන්නේ තව පිළිවරක් අරගෙන මහත්ය කරගෙන යනවා. අල්ලපු දෙයක් කරගෙන යනවා. තව කට්ටිය ඉක්වතු වෙනවා. අර චතුරි මහත්මිය නිතරම කරගෙන යනවා. එනවා. ඒ පිළිසක් කරන්නේ. ඒ පිළිමෙට කරන්න බැරි දෙයක් නෑ. අපි ඉස්සර මෙව අතරේ කොච්චර එකතු කරගෙන. නමුත් එයාලා පිළිසක් කරන්නේ මේ පිළිස සියලු දේලා සියලු තැන්වල ගිහිල්ලා වැඩ කටයුතු කරන්න පුළුවන්. මම ඊටම ආදරෙන් දෙමව්පියන් ඉල්ලන්නේ ඒව ආරක්ෂා කරගන්න.
ඒ ආරක්ෂා කරගත්තොත් මේ පාසලේ අනාගතයේ ඉදිරියට මේ තවදුරටත් ඉහළට යන්න කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබ හෙට කෙසේවත් අනිද්දා සිට විදුහල් ප්‍රතිමියක් වෙනවා. එතුමිය තාම හොඳ කෙනෙක්. එතුමිය තාම දක්ෂ විදුහල් ප්‍රතිමියක්. එතුමිය වරකපලේ ගාමිණී විද්‍යාලයේ ගොඩනගපු විදුහල් ප්‍රතිමියක්. එතකොට පළවෙනිම ඉන්නේ එතුමිය මම සමග සංසන්දනය කරන්න යන්න එපා. මම කරපුවා සහ එතුමිය නොකරපුවා. එතුමිය කරපුවා සහ මම නොකරපුවා. ගලපන්න යන්න එපා. ඒ ඉතිහාසගත කාරණා. ඒවා ඉතිහාසයට යොමු කළා. එතුමිය පටන් ගන්නවා. එතුමිය දාක්ෂකම. එතුමිය විද්‍යාපති සේනිදාරි මහත්මිය මහාවිද්‍යාලයක් කරපු කෙනෙක්. එතකොට එතුමියට පුළුවන් බොහොම ලස්සනට මේ විද්‍යාලේ කරගෙන යන්න. මේ විද්‍යාලේ හැදරුව එතුමිය තේරුම් ගන්න. ඒ හැදරුවත් සමග මේක අරන් යන්න එතුමියට. ඒකෙන්ද මට දුන්නු සහයෝගය වගේ ඊටත් වඩා සහයෝගය එතුමියට දෙන්න. එහෙම නැතුව කකුලෙන් අදින්න හෙට ඉඳන් අනිත් යන්නේ පාසලට. ඇයි මේ පාසල දැන් මගේ කාලේ යනවා. එතකොට ඒ අතීතයේ අධ්‍යයනය කරලා හෝ ඒවා කියලාක් නැහැ. මේ අනාගතේ බාර ගන්න උරු දෙන්න ආපු නායකත්වයේ සමග අපිට යන්න වෙනවා. ඒක නිසා එතුමිය සමග මේ ගමන ශක්තිමත් යන මට දුන්නට වඩා සහයෝගයක් දෙන්න. එහෙම වුණොත් මේක හෙට දවසේ නිර්මාණය වෙයි. ඔබේ දරුවන්ගේ දරුවන් පාසලක් නිර්මාණය වෙයි කී ගම කුලනේ. ඒක නිසා මම අවසාන වශයෙන් මම මේක සිය ගණනක් උත්සව කළේ. සිය ගණනක් උත්සව කළේ. ඒ උත්සව අතර මම නිර්ලෝභීව ගියා. හොඳ උත්සවයක් ගියා. මම 2011 ඉඳලා මේ වෙනකම් උත්සව සිය ගණනක් කළා. ඒ උත්සව හොඳම ලස්සන උත්සවයක්ද. ඒ උත්සවය දකිනකොට මට විතර කාරණා ටිකක් තියෙනවා. අපි නොදැනුවත් මහා ලොකු පුණ්‍ය කර්මයක් කරලා තියෙනවා. මෙවුවා මිනිසෙකුට කරන යහපත්දී ආපහු වෙනවා කියලා ධර්මතාවය නේද මේ කියලා හිතෙනවා. ඒක නිසා ඒ සම්බන්ධ සියලු දෙනාටම හිතනවා කරනවා. මට දැක්කපු සැලකිල්ල, ඒ මට දැක්කපු ගෞරවය, ඒ පිළිගැනීම, යාගේ පිළිගැනීම අපි කොටි මැරෙන දවසට වඩා හොඳට ජීවත් වෙන්න හේතුව. ඒ නිසා ඔබ ඒක මගේ ප්‍රණාමය. මම ඇත්ත වශයෙන්ම ඒ සමග ආපු දෙමෝපිය පිළිගන්නවා. උන්වත් මාත්‍යාගේ දෙද ඒතකොට ඒ සියලු දෙනා මම සමහර වෙලාවට සුදුරේ පාටනවා. ඒ සියලු දෙනාට මම නවවාසී ලෝකීවට වගේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම මම ගියා දරුවෝ. මම ඉස්කෝලේ ගියා ඒ දරුවෝ ඇවිල්ලා ඒ උපහාරදී අදලා මොකද ජීවිතනාවක් පාදයට ආවන්නේ. හැබැයි මේ ක්‍රියාවලියකවත් මොකක්ද වෙන්නේ කියලා මම දැනගෙන ඉන්නේ නෑ. මේක පිළිගැනීමක් තියෙනවනේ කියලා දැනගෙන ඉන්නේ. මේ ජීවිතේ කිසිම දවසක මේ විශ්ලාස දුවිශ්ලාස මේ පාඩලේ උත්තරෙට උපරිම වුණ 4යි 5යි කිසිම දවසක නෑ. ඒක ඔබ මම හිතනවා මාවෙන් දෙන්න පුළුවන් උපරිම දේ දුන්නා කියලා මම හිතනවා. දෙන්නේ අපි ඔබට ඉතලම සමාවෙන්න ගන්නවා සියලු දෙනාට. ප්‍රමාණික බොහොම සමීපව හිටපු නම් වශයෙන් මොකීවාට සමදාස වෙන්න එපා. මේ පාසල වඩනගන්න දිවාරය මහන්සියලා වැඩ කරපු ඒ සියලු දෙනා මම නම් වශයෙන් මොකීවාට මම ළඟට ගියේ කියලා ඕන් මගේ ජීවිතේ කොටස් කාර්යය වඩපත් වෙලා ඉවරයි. මේ පාසලේ යාමත් සමග සමහර ඒවා ගිලිනවා. හැබැයි ඕන් මගේ ගිලින්නේ ඕන් වාස් සමග තිබුණා. හැමදාම පීසෙන්ස අපිට ආවද අනුශාසනා කරනවා. එදත් හිටියා අදත් තියෙනවා. අපි පාරේ ගියත් කතා වෙන්නේ ඉස්කෝලේ ගැන අධ්‍යාපනය. එතකොට ජේෂ්ඨත්වයෙන් අපි කරුණු ගන්න ගොඩක් ගත්තා. එතකොට අපේ නාමිකම මාත්
ඒ පාසල අගය කරන්නේ සමාජය තුළ පුදුම විදිහට මිනිස්සු. ඒකෙනෙක් තමයි අපේ ධම්මිකරණ කියනතුමා වරකපොල් පොලිසියේ මහජන සම්බන්ධතා නිලධාරියා. ඒ පසුගිය 9 වෙනිදා නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ රැස්වීමකට මට එන්න කියලා මම ගියා. මට ඒකෙදි ගහම අහමුලට කිව්වා සර් කතාවක් කරන්න ඕනේ. මේ පාසලේ නම කියලා. තව කතා කරන්න ඕන තරම් කට්ටිය හිටියා. හැබැයි නියෝජ්‍ය පොලිස්පතිතුමා ඉදිරි ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමා ඉදිරි නේද පොලිස් අධිකාරිතුමා ඉදිරි මට කතා කරනවා අලුතම පාසල් විද්‍යාලයේ ගුරුතුමා අදහස් දක්වන්න වේදිකාව. එහෙම ගරු කිරීම හැමතැනම ඔබතුමා තිබුණා. ඉතින් ඒවා මට මතක් වෙනවා. ඒකින් කියන්නේ අපි සෑහෙන කාල වෙලා යනවා. දැන් කල් වෙලා. ඒක නිසා මාධ්‍ය මන්ත්‍රීතුමෝ ඔබතුමා මොකක්ද ඔය විදිහට තාම තියෙනවා මෙහෙ කියලා අපි අරගෙන. ඒවා තමයි අලංකාර වෙන්නේ. රැය 3ට ගිහිල්ලා පොඩි මහගරේ කතා පොඩි මතකවලුවා. අවුරුදු ගානකට කලින් පොඩි විතරක් නෙමෙයි ඉස්සෑම කටයුත්තකදී කීවොත් කිසිම දවසක කිසිම දෙයක් බෑ නෑ කියලා. හරි. ඒ වගේ වැඩි කියලා නැතුව බලන්න අපේ මැඩම් සාන්තදේශ පාලිකාව කියන්නේ විද්‍යාවකට. ඒ මම ඒකයි කියලා ඉතින් ඒක මට මොන දිහා බලගෙන ඉන්නකොට මතක් මෙතුමිය සාමුවල වහලා ගොඩක් කල් මෙතුමිය ගියාට පස්සේ සාමුවල රැකගෙන ඉන්නේ. ඒ පින මානසල ඔබට ಜಾති කියන්නේ. ඒ ඉස්කෝලේ වහලා වගේ ඔබ තමයි රැකගෙන ඉන්නේ. ඒක අපි නිතරම කතා කරන ඒ දවස්වල. අද දහම් පාසලක මහා ලෝක කාර්යයක් කරනවා. අද දවසේ මා විද්‍යාලයේ මේ දැනුම ප්‍රණාමයක් කරනවා. ඒ වගේම අනිකුත් සියලු දෙනා මගේ මේ නාන්තිකන ලෝකයේ උදිත සම්පූර්ණ මේ ජීවන කුමාරලා මේ මනෝමය ලෝකීවල සම්පූර්ණ දීපදෙන්නේ මේ දෙදහර සම්පත් වලදී මනෝමය ලෝකීවල මේ කතිය මේ හැම වෙලේ මේ පාසලේ ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරනවා. අද නැත්නම් අපේ පොඩි තියෙන අපේ මම කියන්නේ අපේ සහෝදරය උන්දික ඒවා මතක් කරේ ඕ ඉන්නවද? අප්පච්චි දෙවිදෙකි මම හිතුවේ අදාගෙන නැහැ කියලා. එහෙම නැති දවසක් නෑ. ඒකෝට මේකේ පුදුමාකාර ශක්තියක් අපිට තියෙන්නේ. මොනවද අපිට කරන්න බැහැ. ඒක නිසා අවසාන වශයෙන් මම නම් වශයෙන් ඔබිවට දෙත හැදිලා ඉන්නේ මාත් සමග ආදෝතින් මිනිස්සු. අද නිමාඩු දවසේ මෙතෙත් ඔබ දරුවොත් දැකලා අද ආවේ මට ඒ ගෞරවය ගන්න. මම ඒ ගෞරවය ඉස්සරම ඒකට ආචාර කරනවා. නම් වශයෙන් ඔබිවට නැවත වාරයක් මේ උත්සවයේ මේ වැඩසටහන වචන කියන්නේ සම්බන්ධ වූ සහයෝගය දක්වන සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. මම අලුතම මිනිස්සු කීප දෙනෙක් හදවත් ප්‍රවේශ නැතිනවා. ඒ ඉහි සහ පැවිදි මම දැකපු උත්තම ගණනේ පැවිදි ස්වාමීන් වහන්සේනමක් තමයි අපේ නාගරුක්කාරාම විහාරස්ථානයේ අපේ අතිගෞරවනීය විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඉදුරුව දැක්මක් තියෙන්නේ දැක්ම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. උන්වහන්සේගේ ඒ දැක්ම පුදුමාකාර ගැඹුරු. ඒ ගැඹුර ගොඩක් අය තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැති නිසාම සමහර වෙලාවට ප්‍රශ්න කරනවා වේදිකා. නමුත් ඒ අලුතම ප්‍රදේශයේ මේ පාසලට දන්සේනානායක විද්‍යාලයට දිනුවා වගේ අපි කාලයක් මේක කරා වගේම ගමට පාසලට දිනුවා. උතුම් ගණනේ හොයාගන්න බැරි යටිවරයන් මහත්මයා. ඉතින් ඒවා රැකගත යුතු. උන්වහන්සේ පාසල සමග එදා අද මම ආපු දවසේ අද දක්වාම පුදුමාකාර කිව්වොත් එක ටෙලිෆෝන් කෝල් එකකින් අවශ්‍ය සියලු දේ විශ්වාස මම දෙපානගලේ සංගරත්නේ අපේ ස්වාමීන් වහන්සේ මතක් කරගන්න. ඒක නිසා පණිවිඩයක් තමයි කතාව කියන්නේ. ඒකත් අපි සියලු දෙනා මතක් කරගන්න චේස්තා සමෝය ආපාරිකති කියේ හන්දිත් පැතුමක් මතක් කරගන්න.
අද ආවේ නැත්නම් අපේ පියන්ජල නාමවල දැක්වුවා මතක් කරන ප්‍රධාන නායක ඉදිරියේ රාජිෂා ප්‍රතිපහසිත දීලා තියෙනවා. එස්ස සමෝය අධිපතිතුමා පුදුමාකාර විදිහට සහාය දක්වන අද විශේෂ වැඩක් කියන තුමාගේ සිටියලා අපි සියලු දෙනා අපිට පුදුමාකාර ශක්තියක් දුන්නා මේ පාසල කරනවාට. මේ පාසලේ දරුවෝ වෙනුවෙන් ආයෙත් කියක් පස්සේ මම මේ පාසල කිසිම දෙයකට එන්නේ නැහැ. අකුලේ වලින් හේතු හොයලා බලන්නේ. ඇයි? ඒ අනිත් පාලනයට ඉදිරියට දෙන්න. මගේ සහයෝගයක් ඕන වුණා. මේක ශක්තිවත් කරන්න සහයෝගයක් ඕන වුණා. මේක ඉදිරි ගමනක් යන සඳහා මගේ මොනවාරි උදව්වක් ඕන වුණා. අන්න ඒකට මම පිළිගන්න තිබ්බා ඒකට එනවා. එහෙම නැතුව ආයෙ යන්නේ මොනවද කියන එක පිළිබඳව නැහැ. ඒක නිසා මම ඔබ සියලු දෙනාට අපේ ආදරණීය දරුවන්ට මම ඊයේ කතා කරා කියලා දුන්නා දරුවන්ට ආයෙම කතා කරන්නේ. මේ සියලුම දරුවන්ට කතා කරා. අපි ආරම්භ මොකක්ද කියන පිළිබඳව. අපිට එනම යෑමක් තියෙනවා. වැඩක් පටන් ගත්තා අවසානයක් තියෙනවා. ඒ එනකොට සතුට වෙන එකයි යනකොට දුක් වෙන එකයි. නැත්නම් එනකොට දුක් වෙන එකයි යනකොට සතුට වෙන එකයි නෙවෙයි කරන්න ඕනේ. අපි ආවන කරන්න තියෙන වැඩ මේ වැඩේ සාර්ථකව කරන්න අන්න එතන තමයි අපි කුස්තියදී. මම ආවද දාස්තාය මම 2000 යනවා. මගේ කාර්යය තුළ එනකොට මේ අල්ගොන් ප්‍රාථමික විද්‍යාලයේ මහලොකු ප්‍රාථමික විද්‍යාලය කියලා මම ගියේ කප්පේකට මම සතුටුුනේ නැහැ. අද මේක සමරදුම් වෙන මේ ලංකාවේ කතා වෙන තැන පොත්පත් වෙලා මම ඒ සතුටුුනේ නැත. හැබැයි සතුටු වෙන කාරණයක් තියෙනවා. ඒ කාලය තුළ මගේ රාජකාරිය මට පුළුවන් ආකාරයට කළා කියන සතුට කියලා. ඒ නිසා මම සියලු දෙනාට සුබ පතනවා. මම අල්ගම ප්‍රාථමික විද්‍යාලයේ විද්‍යාලයේ රාජකාරී න්‍යායකාරී කෙනෙක් කරලා ඔය ඕනම කෙනෙක්ගේ ඕනම කටයුත්තකදී මට ආදායම් තියෙන ඕනම දෙයක් මට දුරකටන ඕල් එකක් කියන්න. මොකද ඒතරම් සමීප සමෙදියාව අල්ගම සමග මට තියෙන නිසා. ඒක නිසා ඒ පණිවිඩය ලබා දෙන්න ඔබ සියලු දෙනාට පෙරවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. දරුවන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. මේ අනුගමන වල තව ජීව ගණනාවක් ඉස්සරහට යන්න. සික්ඛා ප්‍රේති මමංගරු සගාරේන චිත්තේන අහං වන්දාමි තං ලසන්ත රජතුමා සමුරුවක් බාර දී තිබෙනවා. තුමන් විශේෂ කාර්යයක් සඳහා මේ ස්ථාන පිටත් වුණා. මම ආරාධනා කරනවා අපේ ඉන්දික මහත්මයාට අවිභවතුමා වෙත ඒ සමරුව ප්‍රධානය කරන්නට. හොඳ අපේ සකාරයක් ලබා දෙමු. කොහොමද කියන්නේ? මොකද මේ සමු ගැනීම ගැන ඔබතුමාට කියන්න ඔබතුමාට හිතපු විදිහට ඔබතුමානේ බොහොම ඉස්තරන් බොහොම සමු ගැනීමක් තමයි කරේ. අපේ විද්‍යාල ඔබතුමාට කොහොම ජයෙන් ජයෙන් වේවා කියලා මම
හොඳයි මහාවිද්‍යාලයේ විද්‍යාවතුමා ඔබතුමාට මොකද කියන්නේ? ඇත්තටම විද්‍යාපතිතුමාගේ විස්තර මාර්ගය ගැන කනගාටු වෙනවා හදවතින්ම. මා දකින හැටියට ප්‍රදේශයේ ලොකු රීත්‍යක් පියවන්න වෙනවා. නව විද්‍යාපතිතුමේ සමග සහයෝගයෙන් වැඩ කරන්න කියලා ආචාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි ගුණවත් මහත්තයා. මොකද ගමේ ප්‍රජාභූමි දලදම්කේ වැඩ කරලා පාන්දර දෙකට කරලා උදේපතිතුමාගේ කාර් එක තියලා පිටෙන්නේ. ඇයි මේ කියලා බලපුවා ලයිට් එළිය දැකලා මතු වෙනවා කොහෙන් හරි තවත් කීපයක් හම්බෙලා ඉතින් මොකද ඉස්කෝලේ හොරු කරලා මේ ඕගොල්ලන්ට මොකද කියන්න තියෙන්නේ මේ විද්‍යාලේ බොහොම කෙටියෙන් අපි මේ අවස්ථාව ගමු. ඔබ අපේ අල්ගම ග්‍රාමයට පසුපෙළක් හදලා හොඳින් අවබෝධයක් ඇති වෙන විදිහට දෙමව්පියන් මේ තරුණ පරපුර සකස් කරපු වීරවරේ දෙමව්පියෝ අතර භාෂා සම්බන්ධ සමිතිය ලේකම්තුමනි. මම හිතනවා මේ කාලය ඇතුළත අපේ පාසල මම හිතන්නේ ගමට නගරයට ගෙනිහිල්ලා ජාත්‍යන්තරයට ගෙනිහිල්ලා පාසලක වටිනාකම අපිට කියලා දුන්නා. පාසල වෙනුවෙන් මෙහෙවින්ම ස්තුතියි නැත්නම් මේ පාසල අප්‍රගතයෙන් ඉදිරියට ගෙනාවා. බොහොම ස්තුතියි. ගම්මික මහත්තයා ඔබතුමාගේ වටිනා කතා කළොත් එතුමා මේ ප්‍රදේශයට කරලා තියෙන කාර්යභාරය මම දන්නේ අපි හැම කෙනෙක්ම දැක්ක ප්‍රසිද්ධයි. වත් තමයි අපි නිරන්තරයෙන්ම ඉන්නවා කියන සයිඩ් එක. දැන් ඉතින් මගේ ධර්මයක් වගේ මම අතුමලා පිටේ කිව්වා. කාගහරි මේ ස්කෝලේ නැවත එන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අසලාදී විදාලක් තියෙනවා. සමාජ ක්‍රියාකාරීන් ඉන්න අපේ දයානන්දය එන්නකෝ. අපිට සම්මේදී දවසක් සම්මේදී මහතාවරට පස් වුණා අල්ගම සමස්ත සියලුම දෙනාට මේ පැත්තේ දේශපාලන අධිකාරියෙක් මන්දිර පන්දරේ ඉන්නවා. අපි නොසිතූ මොහොතක් අල්ගමට උදා වෙලා තියෙනවා. අපි මේ ඉස්කෝලේට ආවේ අපේ දරුවෝගේ ඉන්නම නෙමෙයි ඊට කලින් ඉඳලත් ඇවිදින්න අපේ දරුවෝ දැන් නැතුවත් අපි සර් එක්ක සම්බන්ධ වෙලා මේ සියලුම දේවල් වලට සර් එක්ක අපි සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරා. ඒවා අපි අජිත් මල්ලි එන්නකෝ අදහසක් දෙන්නකෝ අපිට පොඩි වට. ඇත්තටම අපි හැමදාම ඉස්කෝලේට යනකොට සියලු දෙනාගේම සතුටු මුහුණ තමයි අපි දැක්කේ. කොහොම නමුත් සර් කිව්වා වගේ අපි හැමදෙනාම කිව්වා වගේ අද ටිකක් සංවේදී බවක් තමයි මොනකම දක්වන්න ලැබෙනවා. කාරණාව නිසා එතුමාගේ රාජකාරී ජීවිතය එතුමා බලාපොරොත්තු වෙන උසස් ස්ථානයට යන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවායි අපි සියලු දෙමාපිය ප්‍රජාව වෙනුවෙන් එතුමාට සුභාශිංසන ප්‍රකාශ කර සිටිනවා. විශාල ප්‍රතාපවත් වැවක් වගේ චරිතයක්. එතුමා නිහඬවම නිසල විශාල දල කඳක් දරාගෙන ඉන්න කෙනෙක්. එතුමාගේ ගුරුවරයෙක් අපි සියලුම දෙමව්පියෝ හෙට දවසේ නැවතත් ඔබතුමා මේ විද්‍යාලයට මෙනවා නම් අපි හිස් මුදුනේ පිළිගන්න බලාගෙන ඉන්නවා කියන කාරණේ අවසාන වශයෙන් කියනවා. බොහොම ස්තුතියි නායක ටීචර්. මගේ ජීවිතේ මට මුණ ගැහුණු දැවැන්ත සෙවණැල්ල ලොකු සර්. ඔබතුමා දවසකට මෙනෙහි නොවන අවස්ථාවක් නෑ. ඉපෙනා පියුම් ලෙස දිවි මඟ සුදලේවා තබනා පියවරක් පාසා ඔබ රැජබේවා. හමනා මද නලක සිසිලස හිමි වේවා. සොබනා දිවි මඟට ආලෝකය ලැබදේවා. බොහොම අවස්ථාව අවසන් නර්තනය. ඒ ආදරණීය පුංචි නර්තන ශිල්පිනියන් ටිකට මේ වේදිකාව හැඩ කරගන්නවා.
සිහිපත් කළා. ඒ යුග මෙහෙවරට අපිට ලබා දිය හැකි ඉහළම ගරුත්වය ලබා දුන්නා. හැබැයි ඒ කළ මෙහෙවර වචන වලින් ලියා දිව කළ නොහැකි බවත්, කතා වලින් කියා දිව කළ නොහැකි බවත්, කිසි ලෙසකින් පෙළගස්වා නිමා කළ නොහැකි බව අපි හැමෝගේ මහදොරේ තිබෙනවා. ඔබ ඉටු කළ මෙහෙයදරු විදුහල් ප්‍රතිතුමනි මේ යුගය තුළ එතරම්ම විශිෂ්ටයි. එය නොමැකෙන, නොමියෙන, අමිල මෙහෙවරක් කියලා කාරණේ අපි නැවත නැවතත් සිහිපත් කරනවා. ආදරණීය මතකයන් සමූහයක් මේ බිමට ඉතුරු කළ ආදරණීය යුග පුරුෂයෙකුගේ සතු ගැනීමක් අද දවසේ සිදු වෙන මොහොතේ පොදා කරනවා. ගෙවතු බලපෑමේ දාලා ස්තුති කතාව ප්‍රතිවීම සඳහා අද ස්තුති කතාව වෙනදානම් සර් තමයි මට කියන්නේ. ටීචර් මේ ටික මෙහෙම මේ ටිකේ කරලා ඉවර කරන්න කියලා. ඒත් අද මට ඒක තනියම පෙළ ගස්ස ගන්න වුණා සර්. ඒ වගේම තමයි මේ උත්සවයත් අපිට ඒ විදිහටම තනියම පෙළ ගස්ස ගන්න වුණා. ඒත් ඒකට ශක්තිය, ධෛර්යය පෙළ ගැස්ම හදලා දුන්නේ ඔබතුමා. ඒ ඔබතුමාට ඒ සුරට අනේක වාරයක් මම ස්තුතිවන්ත වෙනවා. අපෝ මිස්ටර් අමලත් අපේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මාගේ ස්තුතිය පුද කර සිටිනවා. එවැනි අපට මේ යෝධ ශක්තියක් වෙලා ඉන්න සියලුම දෙමාපියන් මේ උත්සවය සාර්ථක කරගන්න උදව් වූ සියලුම දෙමාපියන්ට මාගේ ස්තුතිය පුද කරන අතර අපි දින උත්සවය සාර්ථක කරගන්න උදව් උපකාර කර සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමි. මගේ ස්තුති කතාව අවසන් කරනවා. කෙලින්ම මේ ආයි කාගවත් නියෝගවලට නීතිවලට යටවෙච්ච උත්සවයක් නෙවෙයි. මේක හදවතින් කරපු උත්සවයක්. ඒක සමාන කරන්නේ මේක හදවතින් කරපු උත්සවයක්. මේක කෘතවේදීත්වයේ වෙනුවෙන් කරපු උත්සවයක්. මේ කාලේ කැප කරපු හැම කෙනෙක්ම මේ වෙනුවෙන් වචනකින් හරි කතා කරපු, උදව් කරපු, කාලය, ශ්‍රමය, ධනය කැප කරපු, හොඳයි කියලා වචනින් හරි ප්‍රකාශ කරපු හැම කෙනෙක්ම මේ ලෝකේ කෘතවේදීත්වය හඳුනන මිනිස්සු, ගුණධර්ම හඳුනන මිනිස්සු, වටිනාකම හඳුනන මිනිස්සු, තමුන් වෙනුවෙන් කරපු මෙහෙවර අගයන්න දන්න මිනිස්සු. එනිසා ඔබ සියලු දෙනාම හරිම වාසනාවන්ත ගුණධර්ම වලින් පෝසත් වෙච්ච මිනිස්සු කියන කාරණේ සිහිපත් කරමින් අද දවසේ මේ ආදරණීය ගෞරවනීය වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරනවා. ඔබ සැමට සුබම සුබ අනාගතයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.